හෙලෝ වර්ල්ඩ් අද මම වෙල්ත් ඇන්ඩ් වර්ඩ්ස් YouTube channel එකකින් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාලගේ දවස ප්‍රොඩක්ටිව් විදියට ගත කරන්න කියලා. මේ ට්‍රික් එක ගොඩක් සිම්පල් එකක්. හැබැයි මේක ගොඩක් පවර්ෆුල්. මේ මෙතඩ් එකට මම කියන්නේ ෆෝකස් ෆ්ලෝ කියලා. මේකට අපි යූස් කරන්නේ පොතක්. මේ පොතට පුළුවන් ඔයාලගේ දවසම mindful and proactive day එකක් විදිහට හදාගන්න. ඒ වගේම මේකෙන් පුළුවන් ඔයාලගේ දවස ඇතුලේ progress එක කොහොමද කියලා බලා ගන්න. ඉතින් අපි බලමු මේ method එක මොකක්ද කියලා. මේ තියන්නේ මගේ focus flow method එකට මම use කරන book එක. නිකම්ම prompt book එකක්. හැබැයි මේ පොත ස්පෙෂල් විදියට ඕගනයිස් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ amazing template එක. මේක section 4කට බෙදලා තියෙනවා. පළවෙනි section එක focus of the day. මේක to do list එකක්ම තමයි. හැබැයි මම ඒකට to do list කියනකට වඩා focus of the day කියලා හඳුන්වන්න කැමතියි. මොකද දවස ඇතුලේදී focus කරලා කරන්න ඕන work list එක මේකෙදි mention කරලා තියෙනවා. ඒ වගේම අපි ඒවා note කරන්න ඕනේ bullet විදියට. එතකොට ඔයා ඒ වැඩේ කරලා ඉවර වුණාට පස්සේ ඒ complete කරපු task එක ඉස්සරහින් ඔයාට පුළුවන් bullet එක tick කරන්න. දැන් අපි බලමු මොකද්ද second section එක කියලා. මේක තමයි me schedule. me schedule කියලා කියන්නේ ඔයාව upgrade කරන්න පුළුවන් schedule එකකට. මේක කොටස් 3කට බෙදලා තියෙනවා. mind me, better me and pretty me. mind me එකට include වෙන්නේ ඔයාගේ mind එක relax කරන්න පුළුවන්, train කරන්න පුළුවන් දේවල්. meditation, visualization, scripting, gratitude, affirmations මේ වගේ දේවල්. ඔයාලා use කරන්න කැමති ඒ වගේ methods ටිකක් mind me එකට ඔයාලට include කරන්න පුළුවන්. better me කියලා කියන්නේ ඔයාලගේ better version එකකට ඔයාලව ගෙනියන methods වලට. ඒකට yoga, workout, dancing කරනවා නම් dancing practices, එතකොට sports කරනවා නම් sport practices මේ වගේ ඕනම දෙයක් include කරන්න පුළුවන්. pretty me කියලා කියන්නේ ඔයාලගේ appearance එක base කරගෙන යන එකකට. එතකොට මේකෙදි ඔයාට ඔයාගේ morning beauty routine එක, night beauty routine එක, ඊට අමතරව ඔයාලා අද දවසේදී මොනවා හරි කරන්න plan කරලා තියෙනවා නම් oil massage එකක්, scrub එකක් මේ වගේ ඕනම දෙයක් මේකට include කරන්න පුළුවන්. මේ template එක attractive විදිහට තියෙන්න ඕන නිසා මම පොඩි sticky notes දෙකක් අරගෙන ඒ දෙක අලවලා තමයි third section එකයි fourth section එකයි හදාගෙන තියෙන්නේ. ඉතින් මේ third section එකේ තියෙන්නේ best of the day square එක. මේ square එක ඇතුලේ අපි ලියන්න ඕනේ අපිට අද දවස ඇතුලේදී ලැබිච්ච ඕනම සතුටු හිතන දෙයක්. නැත්නම් අපි best feeling එකක්, best moment එකක්, ඒ වගේ ඕනම දෙයක්. හැබැයි ඒ දෙයට ඔයාව සතුටු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා සතුටු වෙච්ච දෙයක් වෙන්න ඕනේ. නැත්නම් ඔයා proud වෙච්ච දෙයක් වෙන්න ඕනේ. ඔයා අලුතෙන් try කරපු කෑමක්, එහෙම නැත්නම් කවුරු හරි ඔයාට දුන්නු comment එකක්, ඒ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දෙයට ඔයාව සතුටු කරන්න පුළුවන් වුණා නම් අන්න ඒ දේ තමයි ඔයාගේ අද දවස් ඇතුලේ සිද්ධ වෙච්ච හොඳම දේ. ඒක තමයි මේ ස්ක්වයර් එක ඇතුලේ අපි මෙන්ෂන් කරන්න ඕනේ. fourth section එක වෙන්නේ personal tracker. මේ personal tracker එක නම් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයාට කැමති විදිහට හිතලා ඕගනයිස් කරගන්නත් පුළුවන්. අපි හිතමු මේක හදන ඔයා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. එතකොට ඔයාට පුළුවන් අද දවසේ වෙද්දී ඔයාට ඉන්න total Instagram followers ලා ගාන, TikTok followers ලා ගාන, එතකොට ඔයාට ලැබිලා තියෙන TikTok likes ගාන, ඒ වගේ දේවල් ඒක ඇතුලේ මෙන්ෂන් කරන්න පුළුවන්. ඔයා small business එකක ඕන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාට අද දවසේ ඇතුලේ ලැබුණු orders ගාන,
ඔයා අද දවස් ඇතුලේ ෆුල්ෆිල් කරපු ඕඩර්ස් ගාන, ඒ වගේ දේවල් මෙන්ෂන් කරන්න. ඒ වගේ ඒක නම් ඔයාට කැමති විදිහට ඕගනයිස් කරගන්න පුළුවන්. මේ සෙක්ෂන් 4ට අමතරව මම තව පොඩි දෙයක් මේ බුක් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. චූටි ස්ටිකි නෝට් එකක් අරගෙන මං අද දවස වෙද්දි මගේ සේවිංස් account එකේ තියෙන්නේ කීයක්ද කියන එක, ඒ amount එක මම මේකේ මෙන්ෂන් කරනවා. මම හිතනවා හැම කෙනෙක්ටම separate bank account එකක් තියෙන්න ඕනේ saving purpose එකට විතරක්. ඉතින් ඒකේ මට තියෙනවා ටාගට් එකක්. මම මේ අවුරුද්ද අන්තිම වෙද්දි නැත්තම් එක ටයිම් පීරියඩ් එකක් හිතලා ඒ ටයිම් පීරියඩ් එකේ අන්තිමට මට මෙන්න මේ තරම් ගාණක් ඒ account එකේ එකතු කරගන්න ඕනි කියලා. එතකොට ඩේලි මම මේකේ මෙන්ෂන් කරනවා නම් මං අද දවසේදී මේකේ තියෙන බැලන්ස් එක මෙච්චරයි, හෙට දවසේදී මේ ගාණ, ඒ විදිහට මම මෙන්ෂන් කරනවා නම් මට මගේ සේවිංස් account එකේ ඒ ජර්නි එක කොහොමද උනේ කියන එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ නිසා මම බෝනස් ටිප් එකක් විදිහට ඒකත් මේ බුක් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා ඔෆිස් යද්දී, බිස්නස් ප්ලේස් එකට යද්දී මේ පොතත් අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඔයාලා එක ටාස්ක් එකක් කම්ප්ලීට් කළාම මේකේ බුලට් එක ටික් කරන්න. එතකොට ඕටෝමැටිකලි ඔයාට අනිත් ටාස්ක් වලට රිමයින්ඩර්ස් උත් ලැබෙනවා. පර්සනලි මම මගේ focus of the day work list එක ලියන්නේ උදේට. රෑට ඒක රිවිව් කරනවා before bedtime. හැබැයි කැමති කෙනෙක්ට පුළුවන් රෑටම ඊළඟ දවසේ work list එක හදලා තියාගන්නත්. ඒක ඔයාලා කැමති විදිහට ඔයාලට කරන්න පුළුවන්. මං හිතනවා mindful proactive day එකකට මේ මෙතඩ් එක ගොඩක් උදව් වෙයි කියලා. ඉතින් ඔයාලත් මේක try කරලා ඔයාලගේ thoughts, experiences මාත් එක්ක share කරගන්න. If you found this helpful, hit the like button, subscribe and stay tuned for more tips. Bye.